අඟුරු කුමාර මේකේ සම්පූර්ණ වගකීම ගන්න ඕන. අමාත්‍යංශ ලේකම් බිල්ලට දීලා අත පිහද ගන්න හදනවා නම් සූදානම් වෙන්න අඟුරු කුමාර. හිරකූඩු අනාගතයේ ඔබට විවෘතයි. ඒක වළක්වන්න මොන జగතිකටවත් පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි ඉතා ඕන කමින් කියනවා මේ රටේ පොදු ජනතාවට මේ හොරකම නැමැති හොරු නඩේ පාපේ ශාපේ තමයි අද මේ තමුන්නාන්සලා අපට ගිවන්න සිද්ධ වෙලා තියෙන්නේ. කොමිසම් කොමිටල් වලින් නම් මේ රටේ මේ මහජනයාට එල්ල වෙන මේ දැවැන්ත පීඩනය මේ හේතු කොටගෙන එල්ල වෙන දැවැන්ත වේදනාව සමනය කරන්න පුළුවන් කමක් නැහැ ජනාධිපතිතුමෝ. මේක ගැන ඔය අමාත්‍යංශ ලේකම් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනෙක් බිල්ලට දීලා අත පිහද ගන්න හම්බ වෙන්නේ නැහැ ජනාධිපතිතුමෝ. මීළඟ ආණ්ඩුව යටතේ මීට අදාළ නියම විමර්ශනය සිද්ධ වෙනවා. ඒ අධිකරණයට මේ පැමිණිල්ල මේ අවනඩුව යනවා. එදාට සිද්ධ වෙන්නේ අඟුරු කුමාරටයි බාල කුමාරටයි දෙන්නටම හිරේ ලගින්න මිසක් වෙන දෙයක් නොවන බව අපි සක්සුදක්සේ දන්නවා. ඒ නිසා හිරේ යන්න ලෑස්ති වෙලා ඉන්න ජනාධිපතිතුමෝ ඔබතුමා මේ ගල් අඟුරු මගඩියට කොහොමද සම්බන්ධ කියලා ඔප්පු කරන්න ඕන සියලු කරුණු ඉදිරි කාලය තුල ඔප්පු වෙනවා. ගල් අඟුරු සමාගමෙන් එව්වා ඇමතිගේ අතට ඉදිරි අවුරුද්ද තුර ගල් අඟුරු මිලදී ගැනීම සඳහා හදපු ෂෙඩියුල් එක සාමාන්‍යයෙන් එතනින් හදලා එන ෂෙඩියුල් එක තමයි පිළිගන්නේ අනුමත කරන්නේ. මේ ඇමතිවරයා මොකද කරේ? ඒක අනුමත කළේ නැහැ. ඒ ෂෙඩියුල් එක වෙනස් කරා. වෙනස් කරන්න කලින් තව ඇමතියෙක් බොම්බේ ලුකින් කල්කටා ඇමති. එයා කතා කරලා කිව්වා මමත් මේකට සම්බන්ධයි කියලා රුසියාවට කතා කරා. අර බල්තසාර්ගේ ඥාති සහෝදරයාගේ සමාගමෙන් කරපු ගල්ලඟුරු ගනුදෙනුව කළේ රුසියානු ගල්ලඟුරු ගෙනාවේ කෙලින්ම රුසියාවත් එක්ක ඩීල් එක දාන්න කතා කරා බොම්බේ ලුකින් කල්කටා ඇමති. ඊළඟට බලශක්තිය ඇමතිත් කතා කරා. අන්තිමට රුසියාවේ බලධාරීන් කිව්වා අපිට පුරුදු නෑ ওই ක්‍රම අරයත් කතා කරනවා මෙයත් කතා කරනවා ඕක අපිත් එක්ක ඔය විදිහට කතා කරන්න එපා කියලා. ඒකෙන් ඇති වෙච්ච වේදනාව නිසා තමයි ගල්ලඟුරු මේ ඉදිරි වසරට ගැනීම සඳහා හදපු ෂෙඩියුල් එක සම්පූර්ණයෙන් වෙනස් කළේ. වෙනස් කරලා ඊට පස්සේ හෙව්වා කාටද දෙන්නේ ගාන කපන්නේ කොහොම කාට දුන්නොත්ද ගාන කපන්නේ කෙනෙක් හොයාගත්තා. හොයාගෙන යාට ගැළපෙන විදියට ටෙන්ඩර් පටිපාටිය කොන්දේසි වෙනස් කළා. විගණන වාර්තාවෙත් මේව සඳහන් වෙලා තියෙනවා. පළවෙනි ගල්ලඟුරු නැවගෙනාම බාලයි කියලා වාර්තාව ආවා. බලාගාරයේ තිබෙන ලැබ් එකෙන් රිපෝට් එක දුන්නා. ඒව පිළිගන්න බෑ කිව්වා. ඉන්දියාවෙන් ගෙනාවා. ඒක හොඳයි. අරෙන් ගෙනාවා. ඒකත් හොඳයි කියනවා. මේක විතරයි කියන්නේ කියලා මේවා හොඳයි කියන පදනමින් දිගටම ගොඩ බෑවා. මේ ඔක්කොම කලේ අන්න අර මගඩියේ උමනාවට ඇමති විතරක් නෙවෙයි. ඇමති කෙනෙකුට බෑ මේ වගේ මුල්‍ය අපරාධයක් තනියෙන් කරන්න. රටේ විදුලිය පාරිභෝගිකයව බිල්ලට දීලා යුද්ධය ඇස්සේ සුද්ධ කරන ව්‍යාපාරයකට යන්න බෑ ඇමතිට තනියෙන්. ඒ නිසා අඟුරු කුමාර මේකේ සම්පූර්ණ වගකීම ගන්න ඕන. අමාත්‍යංශ ලේකම් බිල්ලට දීලා අත පිහද ගන්න හදනවා නම් සූදානම් වෙන්න අඟුරු කුමාර. හිරකූඩු අනාගතයේ ඔබට විවෘතයි. ඒක වළක්වන්න මොන జగතිකටවත් පුළුවන් කමක් නැහැ. ෂෙඩියුල් එක වෙනස් කළේ ඒකට. ඒ නිසා අපි තව කියන්නම් ඉස්සරහට ලිඛිත සාක්ෂිත් එක්ක ඔක්කොම ටික එනවා එළියට. ඒව වළක්වන්න බෑ. කාගේ පිටින් මේ අවනඩුව දොළපිදේනිය දෙන්න හැදුවත්. ඒ නිසා අපි ඉතා ඕන කමින් කියනවා මේ රටේ පොදු ජනතාවට මේ හොරකම නැමැති හොරු නඩේ පාපේ ශාපේ තමයි අද මේ තමුන්නාන්සලා අපට ගිවන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉදිරියේ විදුලි බිල වැඩි වෙන්නේ පාපේ ශාපේ හින්දා. ඉදිරියේ විදුලිය කැපෙන්නේ පාපේ ශාපේ හින්දා. ගොවියට වතුර ටික නැති වෙන්නේ පාපේ ශාපේ හින්දා. කන්ද උඩරට මිනිසුන්ට බොන්න වතුර ටික නැති වෙන්නේ පාපේ ශාපේ හින්දා. මේ රටේ විදුලිය පිරිවැය ඉහළ යන්නේ මේ පාපේ ශාපේ හින්දා. ඒ අඟුරු කුමාරගේ පාපේ ශාපය ඉවර කරන්නේ නැතුව මේ ඉරණෙමින් අපට ගොඩ එන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ රටේ පොදු ජනතාව මේ කොමිසම් කොමිටල් වලින් හිත සනස ගන්නේ නැතුව මේ කොමිසම් කොමිටල් දිහා බලාගෙන කාලේ කන්නේ නැතුව මේ මුල්‍ය අපරාධයට හොරකමට පාපේ ශාපයට රහිව බලවත්ව නැගී සිටීම සඳහා ක්‍රියාත්මක විය යුතුයි. ඒ සඳහා ඉදිරියේදී අපි නායකත්වය ගන්නවා. අපත් සමග ඒ වෙනුවෙන් අත්වල බැඳ ගන්න කියලා මේ රටේ ලක්ෂ සංඛ්‍යාත පොදු ජනතාවට අපි ආරාධනා කරනවා.